ආයු බොහෝ වේවා ඔබ සැම දෙනාට. අද මම ප්‍රතිපත් කරන්නේ ජ්‍යොතිෂයේ වැඩසටහනක්. 2026 ජුනි මාසයේ ලග්න පලාඵල. ඉතින් මේෂ ලග්නෙන් උපන්න ඔබට මේ උදා වූ ජුනි මාසයේ කොහොමද බලමු. ඉතින් මේ මාසයේ පුරාම ඔබට ඔළුව කෙලින් තියාගෙන හරියාකාරව ශක්තිමත් වැඩ කරගන්න පුළුවන් කාලයක්. ඔබ මොන දෙයක් කළත් ගොඩක් සාර්ථක වෙනවා. ඒ වගේ බලිතයට උදව් උපකාර කරන්න. ඒ වගේම තමන්ගේ ගෙදර දොර හොඳට බලා කියා ගන්න. මේ කාලේ ඔබ ගොඩක් බලවත් වෙන කාලයක්. ඉතින් මේෂ ලග්නෙන් උපන්න ඔබගේ වචනයටත් අන්නය වශී වෙන කාලයක්. මොකද කතා බහ කරලා ඕනම දෙයක් ලේසි විශ්ත ගන්න ඔබට පුළුවන් වෙනවා. ඔබගේ හතරවෙන්නේ ගුරු ග්‍රහයා තැන්පත් වෙනවා උච්ච බලයෙන්. ඉතින් මේ යන කාලෙදී ඔබට විදස්ගත වෙන බලාසිර කෙනෙක් නම් ඔබ මේ කාලේ ගොඩක් සුබයි. ඒ වගේම මාසේ ආරම්භ වෙන දවසේ ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. පරිස්සමෙන් ගත කර ගන්න ඕන. මොකද හදිසි අනතුරු වගේම නොයෙක් විදිහේ ගැටලුකාරී තත්ත්ව පළවෙනිදා දවස ඇති වෙන්න පුළුවන්. ඒක ගැන ඔබ දැනුවත් වෙන්න. ඒ කොහොමුණත් ඔබ ඥානීය හේවා කරන වැඩවලින් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන්. ඔබ ලිපි කරවල සම්බන්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ කාලෙදී ඔබ කරන කියන දේ ඇගීමකට ලක් වෙන්න පුළුවන්. අන්නගේ ප්‍රශංසා ගෞරවය අඩුවක් නැතුව ලැබෙන්න පුළුවන්. ඒ වගේම අසනීප කරදර වලින් ඔබ දුක් විඳ කෙනෙක් නම් මේ මාසයේ ගොඩක් දුරට රෝග පීඩා දුරු කරන කාලයක්. අනිත්‍යයේ ආකර්ෂණය ඔබට ලැබෙන කාලයක්. ඉතින් මේෂ ලග්නෙන් උපන්නකොට ඔබගේ ලග්නාධිපති කුජ මූල ත්‍රිකෝණ බලයෙන් ඔබගේ ලග්නගත වෙනවා. ඉතින් මේක හොඳ පිහිටීමක්. ඉතින් මේෂ ලග්නෙන් උපන්නකොට මේ මාසයේ ගොඩක් සුපල උදා කරයි. ත්‍රිවන් සරණයි. වෘෂභ ලග්නෙන් උපන්නකොට ජුනි මාසයේ කොහොමද බලමු. ඉතින් මේ මාසයේ ඔබගේ ලග්නගත රවි ඔබ ගොඩක් බලවත් කෙනෙක් කරાવી. ඒ වගේ මේ මාසේ 15 වෙනකම් රවි ඔබගේ ලග්නගත වේ. ලග්නේ රැඳී සිටින කාලයක්. ඒ කොහොමුණත් ඔබට අනවශ්‍ය මිතුරා අනවශ්‍ය යම්කිසි බලපෑම් ඇති වෙන්න පුළුවන්. මොකද ඔබගේ කුජ දොළොස් වෙන්නේ. ඔබ අනවශ්‍ය කරදර වලට පැටලෙන්න පුළුවන් මේ කාලෙදී. සහෝදරයෝ නිසා දුකටපත් වෙන්න පුළුවන්. ඒ වගේම ඥාති වෙනුවෙන් දුකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සුළුවෙන් වුණ වෙන්න පුළුවන්. ඒ වගේම මාසේ ආරම්භයේ මුල්ම දවස් පළවෙනිදා දවස ඔබ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔබගේ සිතුවිලි ගොඩක් අසහනකාරී තත්ත්වයකට වැටෙන්න පුළුවන්. කොතනින් හරි ඔබට බාධක එල්ල වෙන්න පුළුවන්. මේ මාසේ ආරම්භය වෙන පළවෙනිදා දවස. ඒ කොහොමුණත් ඔබ කරන කීයට සාර්ථක කරන කාර්යයක්. ඔබ විදස්ගත වෙන බලාසිර කෙනෙක්ට මේ කාලේ ගොඩක් සුබයි. මොකද රැකියා ස්ථානයේ රාහු. ඉතින් දුර බැහැර ගමන් ඇවිදින්න ඔබට සිද්ධ වෙන කාලයක්. ඒ කොහොමුණත් ඔබගේ වචනයට අන්නය වශී වෙන කාලයක්. මොකද ඔබගේ ගුරු දෙවැන්නේ 8 වෙනිදාට සිකුරු 8 වෙනිට ගමන් කරනවා. ඒ වගේම ගුරු දෙවෙනිදා ඔබගේ වික්‍රම ස්ථානගත වෙනවා. ඉතින් මේ ග්‍රහ පීඨිම් ගත්තම ඔබට මේ මාසයේ ගොඩක් යහපත් ඵල උදා කරන මාසයක්. ඉතින් ඔබ ආරම්භ දවසේ විතරක් ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද ආරම්භයේම ප්‍රශ්න ගැටලු දා ගන්න හොඳ නැති නිසා. ඉතින් ඔබට ධනය වගේ බලයක් ලැබෙන මාසයක්. ඔබ මේ ග්‍රහ පීඨිය මනම උත්සාහ කරලා බලන්න. අනිවාර්යයෙන් ඔබගේ බලාපොරොත්තු ගොඩක් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මාසෙ ඔබ සැලසුම් කරගන්න. ඔබගේ ජීවිතේ නරක අය එන්න පුළුවන්. නරක මිතුරන් එන්න පුළුවන්. ඔබගේ නමට අපකීර්තිය ඇති කරන්න පුළුවන් කාලයක්. ඒ ගැන විතරක් ඔබ ටිකක් දැනුවත් වෙන්න. මොකද එනේන කෙනා විශ්වාස කරන්න එපා ඔබ. එහෙම වැඩ කරොත් මේ මාසෙ පුරා ඔබට ගොඩක් සුපර උදා කරයි. ත්‍රිවන් සරණයි. මිතුරු ලග්නෙන් උපන්න ඔබට මේ උදා වෙන ජුනි මාසයේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඔබගේ ලග්නගත බුධ ඔබගේ ලග්නාධිපති බුධ බලයෙන්ම ලග්නේ රැඳී සිටින කාලයක්. ඉතින් මේ මාසේ පුරාම ඔබ කරන කියන දේ ගොඩක් උත්සාහයෙන් ඒ වගේම ඥානාන්විතව කරන කාලයක්. ඔබ ගොඩක් ඉතර බල වැඩ කරන කාලයක් මේ. ඉතින් ඔබගේ වචනයලත් අන්නය වශී වෙන කාලයක්. කොහොම හරි ධනෙ වගේම බලයත් ඔබ සොයාගෙන කාලයක්. මේ මාසේ ඉතුරුම ධනෙට වැඩිදුණුවක් ඇති කරાવી. ඉතින් ඔබ ගොඩක් උත්සාහ කරන්න. ඔබ මොනවා හරි
රස්සාවක් කරන්නේ නැති කෙනෙක් නම් මොනවා හරි දෙයක් කරන්න මේ මාසේ ඔබට ගොඩක් ධනය වගේ බලයක් ලැබෙන කාලයක්. මොකද ඔබගේ කුජ අයස්ථානේ. ඉතින් මේ කාලෙදි බලවත් මිතුරන් ඔබට හමු වෙන්න පුළුවන්. ඒ වගේ දැනුගත් අයගේ ඇසුර ලැබෙන්න පුළුවන්. ඉතින් මේ මාසෙම ඔබට ගොඩක් යහපත් ඵල උදා කරයි. ඔබ නිකන් ඔය බෝකර් වගේ වැඩ කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අතිමිට සරු කරන කාලයක්. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු වල ගොඩක් හොඳ කාලයක්. ඔබ හිතන්නේ නැති අවස්ථාවල ඔබට හදිසි ධන වාසනා උදා කරයි. ඒ වගේම උත්සව අවස්ථා ප්‍රිය සම්භාෂණ අඩු නැතුව ලැබෙන කාලයක්. ඉතින් මේ මාසය පුරාම ඔබ ඥානාන්විතව වැඩ කරන කාලයක්. ඉතින් ඔබ උත්සාහ කරන මොනවම හරි දෙයක් කරලා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න. තෙරුවන් සරණයි. අටක ලග්නයෙන් උපන් ඔබට ජුනි මාසයේ කොහොමද බලමු. ඔබගේ ලග්නගත ගුරු මේ මාසයේ ඔබ ගොඩක් බලවත් කෙනෙක් කරනවා. ඔබගේ වචනයට අන් අය වශී වෙන කාලයක්. ඒ වගේම ලැබීමද ඉතා යහපත් කරනවා. ඔබ කරන කියන හවුල් ව්‍යාපාරවලින් වැඩි ලාභ ලැබෙන කාලයක්. මොකද ඔබගේ වචනයට අන් අය ඔබට වශී වෙන කාලයක්. ඒ වගේම පිරිස් බලයක් ඔබ සතු වෙන්න පුළුවන් මේ කාලෙදී. ඒ වගේම ඔබගේ අධ්‍යාපන කටයුතු ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. ඔබට වගේම ඔබගේ දුව දරුවන්ටත් මේ කාලේ ගොඩක් සුබයි. දරුවන්ගේ කටයුතු සාර්ථක කරයි. මොකද ගුරු ලග්නේ ඉඳලා පස්සෙන් දකිනවා. ඉතින් පුත්‍රස්ථානයේ දකිනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ අධ්‍යාපන කටයුතු දරුවන්ගේ උසස් අධ්‍යාපනය ඔබ දෙදෙනාගේ ආදරයේ සෙනෙහස මේ දේවල් මේ කටක ලග්නෙන් උපන්න ඔබට ජුනි මාසෙ ලැබෙන්න පුළුවන්. ගොඩක් හොඳින් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සැලකිලිමත් වෙන්න ඕන එක දෙයක් තියෙනවා. මොකද රාහු ඔබගේ අටවැන්නේ. ඉතින් මේ යන කාලෙදී ඔබ ටිකක් පරිස්සම් වෙන්න. මොකද හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් මේ යන කාලෙදී. ඒ වගේම ඔබ දැනට පිට ලැබි වෙන කාලයක්. ආගමික කටයුතු වලට ඒ වගේම බණ භාවනා කරන්න ඔබ පෙළඹෙන කාලයක්. කොහොම වුණත් ඔබ කරන කෙනෙක් රැස්සා කොට සාර්ථක කරගන්න. රැකියා ස්ථානයේ කුජ ග්‍රහයා තමන්ගේම බලයක් ඇතුව තැන්පත් වෙනවා. ඉතින් ඔබ කරන කෙනෙක් රැකියාවේ උසස් වීම. රැකියා ස්ථානයේ බලවත්ව වැඩ කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබගේ රවි 11 වෙනි ස්ථානයේ. ඉතින් ලැබීම් ඉතා යහපත් කරන මේ මාසයේ ඔබගේ උත්සාහය තියාගන්න. ඔබ යම් දෙයක් මහන්සියෙන් කැපවීමෙන් කරන්න. එවිට ඔබට මේ මාසයේ ගොඩක් යහපත් ඵල උදා කරගන්න පුළුවන්. ත්වන් සරණයි. සිංහ ලග්නයෙන් උපන් ඔබට උදා ජුනි මාසයේ කොහොමද බලන්න. ඉතින් ඔබගේ ලග්නයේ කේතු ග්‍රහය තැන්පත් වෙනවා. ඔබගේ 4 වෙනි ගෘහස්ථානයේ සඳු ග්‍රහය තැන්පත් වෙනවා. ඒ වගේම ඔබගේ 7 වෙනි රාහු 8 වෙනි ශනි 9 වෙනි කුජ 10 වෙනි රවි ලග්නාධිපති. ඒ වගේම 11 වෙනි බුධ සුකුරු. ඉතින් ඔබගේ 12 වෙනි ගුරු ග්‍රහය තැන්පත් වෙනවා. ඉතින් මේ ග්‍රහ පිහිටීම් එක්ක බලනකොට ඔබට මේ මාසේ ඔබ කරන කියන දේ රැස්සා ගොඩක් සාර්ථක කරනවා. ඔබ ඥානාන්විතව වැඩ කරන කාලයක්. ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගන්න කාලයක් නම් මේ මාසේ මේ කාලේ. කේතු ලග්නේ අධ්‍යාපන කටයුතු වල ගොඩක් හොඳයි. ඔබ මොනවා හරි දෙයක් උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන කාලයක්. ඒ වගේම රාහු 12 වෙනි. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු ගොඩක් සාර්ථක කරන කාලයක්. ඔබ රටින් ඒ වගේම ගමෙන් පිට වෙන කාලයක්. ඒ වගේම කොච්චර සල්ලි හරියම්බ කරත් ඉතුරුවක් නැති කරන කාලයක්. මොකද ශනි 8 වෙනි ඉඳලා ඔබගේ ධනස්ථානයේ දකිනවා. ඒ වගේම කුජ ඔබගේ 9 වෙනි. ඉතින් ආගම දහමට ලැබි වෙලා ඔබ රෝග පීඩා වලින් දුක් විඳි කෙනෙක් නම් රෝග පීඩා දුරු කරන. ඒ වගේම ගමින් රටින් ගමේදී ඒ වගේම ඔබ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. මොකද ඒ තරමට ඔබ බලවත් වෙන කාලයක්. ඔබට හදිසි ධන වාසනා ලැබෙන කාලයක්. ඒ වගේ රැකියාවල දියුණුව ඥානාන්විත ක්‍රියාවන් මේ මාසයේ ඔබගෙන් දකින්න පුළුවන්. ඒ වගේම ඔබ ලස්සනට අඳින්න පළඳින්නත් ආස කරන කාලයක්. ඉතින් සිංහ ලග්නෙන් උපන් ඔබට මේ ජුනි මාසයේ ගොඩක් යහපත් ඵල උදා කර. ත්වන් සරණයි. කන්‍යා ලග්නෙන් උපන් ඔබට
මේ ජුනි මාසයේ කොහොමද බලමු. මේ මාසේ ආරම්භයේම ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඔබගේ වචනේ වැරදෙන්න පුළුවන්. ඒ වගේම ඔබ කරන කියන දේවල් වල යම්කිසි අඩුපාඩු ඇති වෙන්න පුළුවන්. අසල්වාසි සමග ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. මාසේ ආරම්භයේ මුල් දවසේ. ඒ ගැන ඔබ දැනුවත් වෙන්න ඕන. ඒ කොහොම වුණත් මේ මාසේ ආරම්භ වෙනකොට ඔබගේ ග්‍රහ පිහිටීම ඔබගේ 3 වෙනි සඳු ග්‍රහය තැන්පත් වෙනවා. ඒ වගේම 6 වෙනි රෝගස්ථානයේ රාහු ග්‍රහය තැන්පත් වෙනවා. 7 වෙනි ශනි. 8 වෙනි කුජ. 9 වෙනි රවි. ඒ වගේම 10 වෙනි ඔබගේ ලග්නාධිපති සඳු. ඒ වගේම ගුරු. සිකුරු ග්‍රහයන් 11 වෙනි කේතු. ඉතින් මේ ග්‍රහ පිහිටීම් ගත්තම ඔබගේ ලග්නාධිපති බුධ 10 වෙනි. තමන්ගේ බලෙන්. ඉතින් ඔබ කරන කීඩක රැස්සා ගොඩ සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ කරන කියන දේ ඥානාන්විතව හිතලා බලලා හරිම දේ කරගන්න ඔබට පුළුවන් කාලයක් මේක. කතා බහ කරලා ඕනම දෙයක් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේම වගේ කතාවට අන්නයි වශී වෙන කාලයක්. ඉතින් රෝග පීඩා තිබුණා නම් රෝග පීඩා ගොඩක් දුරට අඩු කරන කාලයක් ඔබගේ. ඒ වගේම ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබ ව්‍යාපාර කටයුතු වලට ගොඩක් හොඳ කාලයක්. මොකද ඔබ හිතන්නේ නැති අවස්ථාවල ඔබට හදිසි ධන වාසනාව උදා කරන කාලයක්. ඔබගේ කතාවෙන් වැඩ පෙන්වන්න පුළුවන් මේ මාසේ පුරාම. ඒ වගේම ලැබීමද ඉතා යහපත් කරයි. බලවත් අය, ඒ වගේ බුද්ධිමත් මිතුරන් ඔබට හමු වෙන කාලයක් මේ. ඉතින් කන්‍යා ලග්නයෙන් උපන්නකොට මේ උදා වූ ජුනි මාසයේ ගොඩක් යහපත් බල උදා කරයි. ඉතින් ඔබ උත්සාහ කරන්න මොනවා හරි දෙයක් කරන කෙනෙක් නම් ඔබ මේ කියන පලාපල අනිවාර්යයෙන්ම හරියනවා. මොකද මේ කියන්නේ මේ ග්‍රහ පිහිටීම් මත. ඉතින් කන්‍යා ලග්නයෙන් උපන්නකොට මේ මාසයේ ගොඩක් සුබයි. ත්‍රිවන් සරණයි. තුලා ලග්නයෙන් උපන්නකොට උදා වූ ජුනි මාසයේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඔබගේ දෙවැනි ධනස්ථානයේ සඳු ග්‍රහයා නීච බලයෙන් තැන්පත් වෙනවා. ඒ වගේම රාහු 5 වෙනිට, ශනි 6 වෙනි, කුජ 7 වෙනි, රවි 8 වෙනි. ඒ වගේම 9 වෙනි බුධ, සිකුරු ගුරු දෙවෙනිදා උච්ච බලයෙන් කටකෙදෙනවා. ඒ කියන්නේ 10 වෙනිට එනවා. සිකුරු 8 වෙනිදා 10 වෙනිට එනවා. හේතු ඔබගේ 11 වෙනි ආස්ථානයේ. ඉතින් මේ ග්‍රහ පිහිටීම් ගත්තම මාසේ ආරම්භක දවස ඔබගේ වචනේ පරිස්සම් කරගන්න. මොකද ඔබගේ කතාව නිසා ගැටලුකාරී තත්ත්ව පැන නගින්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර වලින් අලාභ ඇති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ මාසේ පුරාම ගත්තම ඔබ කරන කේන්ද්‍ර ක්‍රෂා ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. ගුරු උච්ච බලයෙන් 10 වෙන්නේ. ඒ වගේම ආගම දහමට ඔබ ගොඩක් නැඹුරු වෙන කාලයක්. මොකද බුධ, සිකුරු, ගුරු පුණ්‍ය ස්ථානේ ඥානාන්විතව වැඩ කරන කාලයක්. ඒ වගේම ඔබ මොන දෙයක් කරත් ගොඩක් සාර්ථක කරයි මේ මාසෙදී. ඔබට විභාග ජයග්‍රහණ, ඒ වගේ හදිසි ධන වාසනා ලැබෙන කාලයක්. ඒ වගේම ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබ මොනවා හරි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ ව්‍යාපාර වලින් හදිසි ධන වාසනා ලැබෙන කාලයක්. කා අතරත් ඔබ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ගොඩක් බලවත් වෙන මාසයක් මේ. මොකද කුජ තමන්ගේ බලයෙන් 7 වෙනි. රවි 8 වෙනි. ඉතින් ලැබීම් ඉතා යහපත් කරන මේ මාසය ඔබගේ වචනයට අන්නය වශී කරන කාලයක්. කතා බහ කරලා ඕනම දෙයක් දේශීයම විස්තර කරන්න මේ මාසය ඔබට පුළුවන් වෙනවා. ඉතින් තුලා ලග්නයෙන් උපන්නකොට මේ මාසයේ ගොඩක් යහපත් වල උදා කරයි. ත්‍රිවන් සරණයි. වෘශ්චික ලග්නයෙන් උපන්නකොට උදා වූ 9 මාසයේ ජුනි මාසයේ කොහොමද බලමු. ඉතින් මාසයේ ආරම්භයේ පළවෙනිදා දවස ඔබ ගොඩක් සැලකිලිමත් වෙනවා. මොකද ඔබගේ වචනේ වැරදිලා යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එක දවසක් වුණත් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක කාලයක් තියෙන නිසා තමයි මම ඔබට කියන්නේ. මේ මාසයේ ආරම්භයේ පරිස්සම් වෙන්න ඕන කියලා. ඒ වගේම ඔබගේ ලග්නාධිපති කුජ. ඔබගේ 6 වෙනි රෝගස්ථානයේ. ඉතින් මේ යන කාලෙදී ඔබට සතුරු කරදර තිබුණා නම්, ඒ වගේම ණයතුරුස් වගේ ප්‍රශ්න ගැටලු තිබුණා. මේ මාසෙදී අනිවාර්යයෙන්ම ඔබට යහපතක් සැලසෙනවාමයි. ඔබ කරන කීට ක්‍රෂා සාර්ථක කරනවා. ඔබ ගමෙන් පිට වෙන කාලයක්. සමහර විට ඔබ විදේශගත වෙන්න පුළුවන්. ඔබ රෝග පීඩා වලින් දුක් විඳ කෙනෙක් නම් මේ මාසයේ රෝග පීඩා දුරු කරන කාලයක්.
ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් ව්‍යාපාර වලින් ගොඩක් ලාභ ප්‍රයෝජන ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් බලවත් අය ඔබගේ ජීවිතේට එන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබට උදව් උපකාර කරන්න පුළුවන්. ඒ වගේ ධනෙ වගේම බලයේ තියෙන උසස් පුද්ගලයන් මේ මාසෙදී හමු වෙන්න පුළුවන්. ඒ වගේම හිතන්නේ නැති අවස්ථාවල ඔබගේ විවාහ වෙන්න හදිසි ධන වාසනාව උදා වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ බුද්ධිමත්ව හරියට තීරණයක් කරගන්න මේ මාසෙ ඔබට පුළුවන් වෙනවා. ඒ වගේම බුද අටවැන්න මාරකස්ථානේ. ඔබගේ වචන දිහා බලනවා. ඒ වගේම ඔබගේ නම වෙන්නේ ගුරු ග්‍රහය. ඉතින් ඔබට හදිසි ධන වාසනාව උදා කරන කාලයක්. ඔබ ආගම දහමට ගොඩක් නැඹුරු කරන කාලයක් මේ. ඉතින් මේ මාසෙ පුරාම ඔබගේ නිවසෙන් ටිකක් ඈතකට වුණත් රස්සාවකට හෝ වේවා වෙන මොන හරි දෙයකට ඔබ ගෙදරින් පිට වුණත් මේ මාසෙ පුරාම ආගම දහමට ලැබි වෙලා ඒ වගේම තමන් කරන කෙනෙක් රැස්සා සාර්ථක කරගෙන බොහොම ඥානාන්විතව වැඩ කරන කාලයක් ඔබ. ඉතින් වෘශ්චික ලග්නයෙන් උපන්නකොට මේ උදා වූ ජුනි මාසෙ ගොඩක් යහපත් බල උදා කරයි. ත්‍රිවර්ණ සරණයි. ධනු ලග්නයෙන් උපන්නකොට උදා වූ ජුනි මාසය කොහොමද කියලා අපි බලමු. ඔබගේ තුන්වැනි වික්‍රමස්ථානයේ රාහු ග්‍රහය තැන්පත් වෙනවා. ඒ වගේම ඔබගේ ගෘහස්ථානයේ ශනි ග්‍රහය තැන්පත් වෙනවා. ඔබගේ පස්වැන්නේ කුජ. ඒ වගේම ඔබගේ හයවැනි රෝගස්ථානයේ රවි තැන්පත් වෙනවා. ඒ වගේම ඔබගේ හත්වැන්නේ බුධ සිකුරු. ඒ වගේම අටවැන්නේ ගුරු. නවවැන්නේ කේතු. 12 වෙනි සනු ග්‍රහය. ඉතින් මේ මාසේ ආරම්භයේදී ඔබට විදම් ගොඩක් ඉහළලා. පළවෙනිදා දවසේ මානසික පීඩා ඇති වෙන්න පුළුවන්. ඉතින් පළවෙනිදා දවසේ ඔබ ගොඩක් සැලකිලිමත්ව මාසය ආරම්භ කරන්න ඕන. ඒ කොහොම වුණත් රෝග පීඩා දුරු කරන ඒ වගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඔබට විභාග ජයග්‍රහණ ලැබෙන ඒ වගේම කරන කෙනෙක් රැස්සා වලින් වැඩි ආදායම් සරු කරන කාලයක්. මොන දෙයක් වුණත් ඔබගේ තීරණ හරියාකාරව කරගන්න ඔබට පුළුවන් කාලයක්. මොකද ඔබගේ බුධ හත් වෙන්නේ ලග්නේ දකින්නවා. ඉතින් ඔබට යම්කිසි බලපෑමක් ඇති කරන මේ මාසයේ ඔබ ගොඩක් ගරුසරු ඇතිව වැඩ කරන කාලයක්. ඒ වගේම මේ දෙවෙනිදා ඔබගේ ගුරු 8 වෙනිට ගමන් කරනවා. සිකුරුත් 8 වෙනිට මේ 8 වෙනිදා ගමන් කරනවා. ඉතින් ගුරු උච්ච බලයෙන් ඔබගේ 8 වෙනිනේ. ඉතින් ඔබගේ විවාහ ජීවිතයට සාමය සමග රජ කරන කාලයක්. ඒ වගේ ඔබගේ වචනයට ගොඩක් අය ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ සමාජයට ගමට සේවයක් කරන කාලයක්. ඔබගේ වචනේ මේව ආරවුල් විසඳන්න. ඒ වගේම ඔබ නායකයෙක් වගේ වැඩ කරන්න. ඔබගේ උදව් උපකාර ගන්න මිනිස්සු ඔබ ළඟට එන කාලයක් මේ. ඉතින් ධනු ලග්නයෙන් උපන්න ඔබට මේ ජුනි මාසයේ ගොඩක් සුබයි. ත්‍රිවර්ණ සරණයි. මකර ලග්නයෙන් උපන්න ඔබට ජුනි මාසයේ කොහොමද බලමු. ඔබගේ ලග්නාධිපති ශනි වික්‍රමස්ථානයේ. ඉතින් ඔබ ගොඩක් කාර්යබහුල වෙන කාලයක් මේ. ඔබගේ සිතුවිලි ගොඩක් බලවත් වෙන කාලයක්. ඔබ කරන කියන දේ කොහොම හරි කරගන්න ඔබ මහන්සි වෙනවා. ඒ වගේම දෙවැන්න ධනස්ථානයේ රාහු ග්‍රහය තැන්පත් වෙනවා. ඒ වගේම ඔබගේ ගෘහස්ථානයේ කුජ. පස්වැන්නේ රවි. ඒ වගේම රෝගස්ථානයේ බුධ සිකුරු. ගුරු දෙවෙනිදා දින ඔබගේ හත් වෙනිට ගමන් කරනවා. ඒ වගේම 11 වෙනි සනුග්‍රහය. ඉතින් මේ මාසේ ආරම්භයේ ග්‍රහ පිහිටින් මේ. ඉතින් ඔබ පළවෙනිදා දවසේ සැලකිලිමත් වෙන යාළුවා ආශ්‍රය කරද්දී සමාජශීලී වැඩ කටයුතු කරද්දී පරිස්සම් වෙන්න ඕන දවසක් ආරම්භය. ඒ කොහොම වුණත් ඔබගේ ඉක්මන්කාර කතාව යම් කිසි ප්‍රශ්න ගැටලු ඇති කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ගුරු 8 වෙනිදා මේ මාසෙදී ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් මොනවා හරි ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. ඔබගේ කතාවටත් අන්න වශී වෙන කාලයක්. ඔබගේ රවි පස්වැන්නේ විභාග ජයග්‍රහණ ගෞරවයේ ප්‍රශංසා අඩුවක් නැතුව ලැබෙන කාලයක්. ඒ වගේ ප්‍රිය සංഭാෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ මාසේ පුරා රෝග පීඩා වලින් ඔබ දුක් විඳ කෙනෙක් නම් රෝග පීඩා ගොඩක් දුරු කරන කාලයක්. ඉතින් ඔබ උත්සාහ කරලා බලන්න. ඔබ පොතක් හරි හදලා බැංකුවට කීයක් හරි දාන්න. මොකද අතේ නම් මුදල් රැඳෙන කාලයක් නෙවෙයි මේ. ඔබ ඒක ගැන දැනුවත් වෙන්න. ඔබ හරි හම්බ කරන දේ ඉතුරු කරගෙන සෑහළු සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඉතින් මකර ලග්නයෙන් උපන්න ඔබට වගේම දුව දරුවන්ටත් මේ මාසයේ ගොඩක් සුබයි. ඒ වගේම කරන කෙනෙක්
කරන කියන රැකියාව සාර්ථක කරන කාලයක්. මොකද කුජ 4 වෙනි ඉඳන් 10 වෙනි දකින්න. ඉතින් මේ මාසේ ඔබට සාමකාමීව ගත කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි. කුම්භ ලග්නයෙන් උපන්න මේ උදව් වෙන ජූනි මාසේ කොහොමද කියලා බලමු. ඔබගේ ලග්නගත රාහු. ඒ වගේම දෙවැනි ධනස්ථානයේ ශනි. තුන්වැන්නේ කුජ. හතරවැන්නේ රවි. ඒ වගේ ඔබගේ පස්වැන්නේ බුධ සිකුරු. ඒ වගේම අටවැන්නේ ගුරු. සඳු 10 වෙන්නේ. ඉතින් මාසේ ආරම්භ දවස ඔබ ටිකක් සැලකිලිමත් වෙන්න කියා ස්ථානයේ ප්‍රශ්න ගැටළු වෙන්න පුළුවන්. ඒ ගැන ඔබ සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න ඕන. ඒ කොහොමුණත් මේ මාසේ පුරා ඔබට විභාග ජයග්‍රහණ ඒ වගේම ආදරණීය මිතුරන් හමු වෙන වාසනාවන්තම කාලයක්. ලැබීමෙන් ඉතා යහපත් කරයි. ඔබගේ ඥානයේ මේවා කරන කටයුතු වලින් ගොඩක් සාර්ථක වෙන්න පුළුවන් මේ මාසෙදී. ඒ වගේම රෝග පීඩා වලින් දුක් විඳිනවා. රෝග පීඩා ගොඩක් දුරට අඩු කරන කාලයක් ඔබට. ඔබ සමාජයේ කැපී පෙනෙන කාලයක්. මොකද ඔබ ඒ තරමටම බලවත් වෙලා තමන්ගේ වැඩ රාජකාරී උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන කාලයක්. ඒ වගේම වීදම් ලැබීම් යහපත් වගේම වීදම් ගොඩක් ඉරන කාලයක්. ඉතින් ඔබත් ගොඩක් මහන්සි වෙලා කීයක් හරි ඉතුරු කරගන්න. ඔබ හම්බ කරන දේවල් නාස්ති වෙන්න ඉඩ දෙන්න එපා. ඒක නැතුව දැනුවත් වෙන්න. එවිට මේ මාසය ඔබට ගොඩක් සුබ උදා කරයි. තෙරුවන් සරණයි. මීන ලග්නයෙන් උපන්න ඔබට උදා වූ ජුනි මාසයේ කොහොමද බලමු. ඉතින් ලග්නගත ශනි. ඔබගේ ලග්නයේ ශනි. ඔබගේ දෙවැනි ධනස්ථානයේ කුජ. ඒ වගේම වික්‍රම ස්ථානයේ රවි. ඔබගේ 4 වෙනි ගෘහස්ථානයේ බුධ සිකුරු. ගුරු දෙවෙනිදා පුත්‍ර ස්ථානයට පැමිණෙනවා 5 වෙනිදාට. ඉතින් 6 වෙන්නේ කේතු. ඉතින් පුණ්‍ය ස්ථානයේ සඳු ග්‍රහය තැන්පත් වෙනවා. 12 වෙන්නේ රාහු. ඉතින් මේ කාලෙදී ඔබ රට පිටරට යන බලාගෙන ඉන්න කෙනෙක් නම් විදේශගත වෙන්න මේ කාලේ ගොඩක් සුබයි. ඒ වගේම ඔබ කරන කියන කටයුතු බොහොම ලස්සනට උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන කාලයක්. මොකද ඔබගේ සිතුවිලි හට ගන්න තැන බුදු සිකුරු. ඉතින් මේ යන කාලෙදී ඔබට ගොඩක් යහපත් වර උදා කරයි. ඔබගේ වචනයට ගොඩක් බලයක් එකතු කරන කාලයක්. කෙසේ හෝ ලැබීම් ඉතා යහපත් කරන මේ මාසය. ඔබ ගොඩක් බලවත් වෙන කාලයක්. ඒ වගේම විභාග ජයග්‍රහණ දුව දරුවන් සම්බන්ධව සතුටු වෙන්න පුළුවන් කරුණු කාරණා ඇති වෙන්න පුළුවන්. ධනෙ බලය පුස යන කාලයක්. ඉතින් ඔබගේ වචනයටත් අන්නයි වශී වෙයි. ඉතින් මේ මාසේ පුරාම ඔබගේ ලග්නයේ ශනි ගමන් කරත් ඊට වඩා බලවත් විදියට ඔබගේ ගුරු ග්‍රහය ලග්නාධිපති ග්‍රහය බලවත් වෙනවා. ඉතින් මේ මාසේ ධනය වගේම බලයක් ලැබෙන කාලයක්. ඒ කියන්නේ ගෞරව ප්‍රශංසා අඩුවක් නැතුව ලැබෙන කාලයක්. ඉතින් මේ මාසේ පුරාම ඔබගේ බලාපොරොත්තු එකින් එක ඉෂ්ට කරගන්න ඔබට පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් කරගන්න නම් ඔබ මොනවා හරි රස්සාවක් කරගන්න ඕන. එහෙම රස්සාවක් කරන කෙනෙක් නම් ඔබ මේ මාසේ ඔබට ගොඩක් කැපී පෙනෙන මාසයක්. මොකද ඔබට ඔබගේ බලාපොරොත්තු එකින් එක ඉෂ්ට සිද්ධ වෙන හැටි ඔබට පේන කාලයක්. ඉතින් මේ ලග්නෙන් උපන්න ඔබට මේ දින මාසේ ගොඩක් සුබයි. ලග්න 12 ගැනම දින මාසේ සම්බන්ධ මම ඔබට කෙටියෙන් පැවසුවා. ඒ අනුව සිතා බලා ඔබ වැඩ කරන්න. ඉතින් ඔබ සෑම දිනකටම උත්සන්න. සීලූම දෙවියක වටනයි. ආයු බොහෝ වේවා.